අයිබෝවන් ඔයාගේ බබත් පුංචි කාලේදීම කණ්ණාඩි දාන්න සිද්ධ වෙච්ච කෙනෙක්ද? ආබාධයක් නිසා කණ්ණාඩියක් භාවිතා කිරීම මෙච්චර ගැටලුවක් නොවුනට ඔබට දකින්නට ලැබෙන දෙයක් තමයි ඉක්මනින් මේ කණ්ණාඩියේ තියෙන ස්ට්‍රෙන්ත් එක නැත්තම් පවර් එක වැඩි වෙවි මේක ඉක්මනින් මාරු කරන්න සිද්ධ වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ආබාධයේ රෝගයක් බවට පත් වෙමින් යන එක වළක්ව ගන්න ඔබ දැනගත යුතු කරුණු 5ක් ගැන මම අද ඔබත් එක්ක මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතාමත්ම අඩු අවස්ථා කීපයකදී හැරෙන්න කුඩා කාලෙදිම මේ කණ්ණාඩි භාවිතා කරන්න සිද්ධ වෙන්නේ උපතේදීම ඇතිවන දෘෂ්ටි ආබාධ නිසා. ඒතර මේ ආබාධ තත්වයන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ගිහිල්ලා රෝගාබාධ රාශියක් ඇති වෙන්න තියෙන වටාපිටාව සකස් කරගන්න තියෙන ඉඩකඩ අහුරලා දාන එක නැත්නම් ඉඩකඩ වළක්වන එක තමයි අපි දැනගත යුතු ප්‍රධාන කාරණය වෙන්නේ. ඉතින් මේ දැනුවත් වීම කරන මේ channel එක ගැන ඔබ හොඳින් දන්නවා. ඇක්ලෝ කියලා කියන නාමය යටතේ අපි මේ ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ නූතනව ඇහැ ආරක්ෂා කරගන්න තියෙන විද්‍යාත්මක දැනුම ඔබට ගෙන එන ප්‍රධාන නාලිකාවක් හැටියට. ඔබ තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මෙහි තියෙන පළවෙනි කාරණා සාමාන්‍ය දෙයක්. ඒක තමයි දුර නොපෙනීමේ තත්වයකට අපි කණ්ණාඩියක් පාවිච්චි කරාට පස්සේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 6, 8, 18 වගේ කාලයක් වෙනකන් ටිකෙන් ටික මේක කොහොමත් වැඩි වෙනවා. එයා වර්ධනය වෙනකොට ශරීරයේ තියෙන අනිත් කොටස් වගේම ඇහි තියෙන මේ ඇක්සියල් ලෙන්ත් එක නැත්තම් ඒ බෝලේ තියෙන දිගපල්ල වෙනස් වෙනකොට අර කාචේ පවර් එක නැත්තම් බලය වැඩි කරන්න වෙන නිසා සාමාන්‍ය ප්‍රමාණයට කණ්ණාඩියේ වෙනස් වීමක් අවුරුද්දකට විතර වතාවක් කරන්න සිද්ධ වෙන එක සාමාන්‍ය දේ. ළමයාගේ බබාගේ මේ කණ්ණාඩිය මාරු කරන්න වෙන්නේ එයාගෙන් එන කම්ප්ලේන් එකත් එක්ක. නැත්තම් පන්තියේ ටීචර්ගෙන් එන කම්ප්ලේන් එකත් එක්කනේ. එබැවින් ඊට වඩා බරපතල තත්ත්වෙන් නැති වෙන එක තමයි අපි දෙවෙනුවට සලකා බලන්න ඕන. දෙවෙනි කාරණේ සලකා බලනකොට අපි පළමුවෙන් කතා කරපු කාරණේද කිව්වා සාමාන්‍ය වයසත් එක්ක ඇහි බෝලේ දිගපල්ල වෙනස් වෙනකොට පෙනීමේ තියෙන වෙනස්කම් ඇති කරන්න අවුරුද්දකට විතර වතාවක් සිදු වෙනවා කියලා. නමුත් අපි දෙවෙනි කාරණේදී කියන්නේ ප්‍රෝග්‍රෙසිව් මයෝපියා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ ඉක්මවා සාමාන්‍ය වසරකදී වැඩි වෙන ඩයොප්ටර් ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් ඇහැ ඉක්මනින් වර්ධනය වෙන එක නැත්තම් ඩයොප්ටර් පවර් එක වෙනස් වෙලා කණ්ණාඩි ඉක්මනින් වෙනස් කරන්න සිද්ධ වෙන එක. ඉතින් මේක සිද්ධ වෙන්න බලපාන කාරණා කීපයක් තියෙන පුළුවන්. පළවෙනි කාරණේ තමයි මේකත් එක්ක ජෙනටික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන එක. ඒ කියන්නේ අම්මා තාත්තා කණ්ණාඩි භාවිතා කරනවා නම් මේක සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි too much of near working. ඒ කියන්නේ ළමයි දැන් අද වෙනකොට එක එක ආකාරයේ devices වලට භාවිතා කරන්න ඒවට වැය කරන කාලය වැඩි වෙලා තියෙන නිසා ඇහැ රිලැක්ස් වෙන්නේ නැහැ. මාංශ පේශීන් තද වෙලා එක තැනකට යොමු කරගෙන තියෙන නිසා මේ මයෝපියා එක නැත්තම් ළඟ පේනවා වැඩි එක නැත්තම් දුර නොපෙනීමේ ආබාධය ඉක්මනට වැඩි වෙන්න මේක හේතුවක් වෙනවා. ඊළඟට ඒක යටතේ තියෙන ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ වගේ දුර නොපෙනීමේ ආබාධ තියෙන අය අවුවට යොමු වෙන්නේ නැති නිසා නැත්තම් outdoor activities අඩු නිසා ඉතා වේගෙන් මේ තත්ත්වය වැඩි දියුණු වෙන්න මේ කාරණේ බලපානවා කියලා කියන එක විද්‍යාවෙන් ඉතාමත්ම පැහැදිලිව දැන් ඔප්පු කරගන්නමින් පවතිනවා. ඉතින් එහෙමනම් ඔබේ ළමයව මේකෙන් වළක්ව ගන්න ළඟට යොමු කරගෙන තියෙන ඇහැ රිලැක්ස් කරන්න කියලා දෙන්න outdoor activities වැඩි කරන්න කියලා කියන එක අවධාරණයට ලක් කළ යුතු කාරණයක් හැටියට මම ඔබට මතක් කරනවා. ඔබ තවත් කාරණයක් හැටියට දන්නවා ඇති මේ ඇක්ලෝ කියලා කියන channel එකට අමතරව food body mind කියලා කියන nutrition නැත්තම් පෝෂණ වේදී channel එකක් මම ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඔබේ ළමයාගේ යම්කිසි ආකාරයේ පෙනුමේ ආබාධයක් තියෙනවා නම් පෝෂණ විද්‍යාත්මක දැනුමත් එක්ක ඒක හරිකස ගන්න අපිට පුළුවන් ඔබට උපදෙස් දෙන්න. අපේ උදව් ඔබට ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් පහලින් සඳහන් කරන ටෙලිෆෝන් අංකයට WhatsApp පණිවිඩයක් එවලා අපිත් එක්ක හමුවක් ලබා ගැනීමට හෝ description එකේ තියෙන අංකයට WhatsApp පණිවිඩයක් එවලා අපිත් එක්ක හමුවක් ලබාගෙන ඔබේ දරුවාගේ ඇහැ පරීක්ෂා කරගන්න ගමන්ම පෝෂණමය උපදෙස් රාශියකින් ඔබව සහ ඔහුව දැනුවත් කරන්න හැකියාව අපිට තියෙනවා. ඔබ ඔබේ දරුවා ගැන හොඳින් සැලකිලිමත් නම් මේක සරල කාරණයක් නෙමෙයි. සාමාන්‍ය වයසත් එක්ක ඇති වෙන්න පුළුවන් තවත් වෙනස්කමක් තමයි අපි මේ ඇහි ඉදිරියෙන් තියෙන සිවිය නැත්තම් කෝනියා කියලා කියන එක හැඩේ හැම පැත්තරම එක සමාන නැහැ. වයස වැඩි වෙනවත් එක්කම අපි කියන මේ ඇස්ටිග්මැටිසම් කියලා කියන තත්ත්වය වැඩි වෙනකොටත් අපේ කණ්ණාඩිය නිරන්තරයෙන් මාරු කරන්න සිදු වෙන අවස්ථා තියෙනවා. ඔබේ බබාට මේට අමතරව නොයෙකුත් ආකාරයේ ඇලර්ජි එකක් ඇති වෙලා ඇහැ නිතර කසන තත්ත්වයක් තියෙනවා නම් මේ වගේ තත්ත්ව හමුවේදී එහි තියෙන කෝණියගේ හැඩේ වෙනස් වෙමින් අපි කියනවා මයිල් කෙරටකෝනස් තත්ත්ව වගේ දේවල් ඇති වෙලා ඉක්මනින් කණ්ණාඩිය මාරු කරන්න සිදු වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව හොඳින් හඳුනා ගැනීමට අවශ්‍ය නිසා නිවැරදි අක්ෂි පරීක්ෂණයක් දැනුවත් භාවයකින් යුක්තව අක්ෂි පරීක්ෂණයක් සිදු කරොත් ඔබට මේ අවස්ථාව හඳුනාගෙන ඒකටත් ප්‍රතිකාර ගන්න ගමන් කණ්ණාඩියේ අවශ්‍යතාවයත් නැත්නම් පෙනුමේ අවශ්‍යතාවයත් සකස් කරගන්න ඔබට දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ පිළිබඳව දැනුවත් වීම හරහා. ඊළඟ හතරවෙනි වැදගත්ම කාරණේ තමයි හැමෝම වගේ පුංචි ළමයින්ගේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය ඉතාමත්ම වේගවත් නැත්නම් වැඩි නිසා ඒගොල්ලන්ට අපි කියනවා high accommodative ratio එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ළඟ වැඩිපුර වැඩ කර ඉඳලා එකපාරට දුර බලන්න බැරි වෙනකොට ඒගොල්ලන්ගේ එහි ඇතිවන බ්ලර්නස් එක සමහරක් වෙලාවට දුර පෙනීමේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න කණ්ණාඩියක් දාන්න සිද්ධ වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්.
නමුත් මේක යම් යම් අවස්ථාවන්දී ඉක්මනින් වෙනස් වෙන නිසා කණ්ණාඩිය වරින් වර මාරු කරන්න වෙනවා. ඉතින් මේ වගේ දෙයක් අපිට හරියට හඳුනා ගන්න පුළුවන් මේ පෙනුම ආබාධයක් ඇත්තරම තිබිලාද කණ්ණාඩි දාන්නේ බොරුවට නැත්තම් නැතුවද එහෙම එකක් දාන්නේ කියන එක සයික්ලොපීජික් රිෆ්‍රැක්ෂන් කියලා කියන එක හරහා. ඉතින් ඔබ නිවැරදි වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ නිවැරදි දෘෂ්ටි සායනික වේදියෙක් මුණ ගැහිලා මේ ප්‍රතිකාරය නැත්තම් මේ අවශ්‍යතාවය කරගත්තොත් අර බොරුවට කණ්ණාඩි දාන්න ළමයාට සිදු වෙලා තියෙන අපහසුතාවය අයින් කරලා ළඟ කණ්ණාඩිය මාරු කරන්න තියෙන අවශ්‍යතාවයත් අයින් කරලා දරුවව නිරෝගී තත්ත්වයට නැත්තම් කණ්ණාඩියකින් තොර තත්ත්වයටපත් කරන්න හැකියාවක් දැන් තියෙනවා. ඒ නිසා නිවැරදි පරීක්ෂාව කියලා කියන එක තමයි මේ හැම අවස්ථාවකදීම මූලිකව වැදගත් වෙන්නේ. අපි බලමු ඊළඟ අවසාන පස්වෙනි කාරණේ මොකක්ද කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් පස්වෙනි කාරණේ හැටියට සඳහන් කරන්න පුළුවන් මේ S2 තියෙන සමතුලිත වීම නැත්නම් අපි කියනවා බයිනොකියුලර් විෂන් හරියට නැතිකම නිසා. S2 එකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වපර තත්ත්වයක් තියෙන්න පුළුවන්. මාංශ පේශීන් ක්‍රියාත්මක වෙලා ඇහැ එකට ලං කරලා ළඟ බලන දුර බලන තියෙන හැකියාව අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් අපිට හරියටම හඳුනා ගැනීම සඳහා අපි කියනවා වපර පරීක්ෂණයක් සහිතව නැත්නම් මසල් මූවමන්ට් ටෙස්ටිං එකක් එක්ක මේ X පරීක්ෂාව පුංචි කෙනාගේ සිදු කරන්න ඕන. සාමාන්‍ය පොඩි කෙනෙක් ඇස් බලනකොට අපි මසල් මූවමන්ට් ඒ වගේම කන්වර්ජන්ස් කියලා කියන තත්ත්වයන් පරීක්ෂා කළා තමයි විෂන් කරෙක්ෂන් එකක් දෙන්නේ. සමහර කාට ඕවර් කරෙක් වෙලා තියෙන්න පුළුවන් පුංචි කෙනා හරියට උත්තර දෙන්නේ නැති නිසා අන්ඩර් කරෙක් වෙලා තියෙන්නත් පුළුවන් නැත්නම් අඩුවෙන් කරෙක් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් පුංචි කෙනාගේ මත එයාගේ උත්තරේ මත රැඳිලා කණ්ණාඩිය ප්‍රිස්ක්‍රයිබ් කරන නිසා මේ වගේ ප්‍රශ්න ඇති වෙන තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. නමුත් නිවැරදි දෘෂ්ටි සායනික වේදිකේකට පුළුවන්කම තියෙනවා පුංචි කෙනාගේ ආන්සර් එක නැත්නම් උත්තරේ මත රැඳිලා නොසිට ඉන්ඩිපෙන්ඩන්ට්ලි නැත්නම් නිදහසේ Tamante ඒ ළමයාගේ තියෙන පෙනීමේ ආබාධය තක්සේරු කරගන්න මේ තත්ත්වය ක්‍රියාත්මක කරගන්න හැකියාව හොඳින්ම තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් වුණත් දෘෂ්ටි සායන වේදිකේගේ උදව්ව අරගෙන තමයි මේ තත්ත්වයන් නිවැරදි කරලා ළමයාට නිවැරදි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නිකුත් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ තත්ත්වයන් ඔබ හොඳට දැනුවත් වුණොත් එහෙම පුංචි ළමයාගේ කණ්ණාඩියේ නිරන්තරයෙන් මාරු කරන්න සිද්ධ වෙන අවස්ථාවන් හොඳින් හඳුනගෙන යම්කිසි ආකාරයකට ප්‍රතිකාරමය තත්ත්වයක් යටතේ හෝ ව්‍යායාම තත්ත්වයක් යටතේ හෝ ආහාරමය පාලනයක් තත්ත්වයක් යටතේ හෝ මේ තත්ත්වයට නිවැරදිව ඔබට පිළිතුරු සොයා ගන්න උදව් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය වාර්ෂිකව සිදු කරන අක්ෂි පරීක්ෂාවක් වගේ නෙමෙයි ළඟ කණ්ණාඩි පරීක්ෂාවක් සිදු කරලා ඒක මාරු කරන්න සිද්ධ වෙන්නේ ළමයාගෙන් එන කම්ප්ලේන් එක එහෙම නැත්නම් පන්තියේ ටීචර්ගෙන් එන කම්ප්ලේන් එක නිසා. ඉතින් මේ වගේ කම්ප්ලේන් එකකට නැත්නම් ඒ වගේ තියෙන මොන හරි දෙයකට හොඳට ඇහුම්කන් දීලා ඒකට උත්තරේ හොයන්න කල්පනාකාරීව ඔබ මහන්සි ගත්තොත් විතරයි මේ වගේ තත්ත්වයන් හඳුනාගෙන ඉදිරියේදී මයෝපියා නැත්නම් මයෝපියා ප්‍රෝග්‍රෙෂන් කියන එක නැත්නම් දුරන පෙනීමේ තත්ත්වය වැඩි දියුණු වෙලා වෙනත් රෝග තත්ත්වයන්ට යන අවස්ථාවන් වළක්ව ගන්න පුළුවන්. මේ පිළිබඳව ඉතාමත්ම හොඳින් කරපු වීඩියෝ කීපයක් තියෙනවා මේ පුංචි ළමයින්ගේ ඇස්වල තියෙන වර්ධනය සහ ඒවත් එක්ක ඇති වෙන්න පුළුවන් ආබාධ හඳුනා ගන්න එක ගැන. ඉතින් ඒ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇතුළත් කරලා තියන්නම්. ඒකත් දැනුවත් වුණොත් ඔබට මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.